බොහොම සුන්දර යුවතියන් කිහිප දෙනෙක් එක්ක ඉතාලියේ පැවැත්වුණු ශ්‍රී ලාංකේය අපේ විශේෂයෙන්ම අපි දන්නවා ඉතාලිය කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් දැන් ජීවත් වෙන රටක්. ඉතින් ඉතාලියේ පැවැත්වුණු බොහොම සුන්දර වැඩ කටයුත්තක් පිළිබඳව තමයි මේ කතාබහ. ඉතින් පහුගිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වුණා Miss and Mrs Beauty Queen Sri Lanka in Italy තරඟාවලිය. ඉතින් ඒ තරඟාවලිය හරහා අපේ රටටත් කීර්තියක් අත්කර දීපු ඒ ජයග්‍රහණය කරපු තරුණියන් දෙදෙනෙක් එක්ක අපි කතා කරන්න සූදානම්. මේ වගේම තමයි මේ විශේෂ කාර්යය සංවිධානය වෙනුවෙන් ඒත් එක්කම සාර්ථකත්වය වෙනුවෙන් උරු දීපු තවත් පිරිසක් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ සියලු දෙනා එක්ක අපි බොහොම සුන්දර කතා බහක් ඔබට ගෙනෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා මුලින්ම අපිත් එක්ක එකතු වෙනවා Miss and Mrs Beauty Queen Sri Lanka in Italy ඩිරෙක්ටර් සහ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ඉනෝෂා සඳමාලි මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබට. ඒ වගේම තමයි Miss Beauty Queen Sri Lanka in Italy තරඟාවලියේ මෙවර ජයග්‍රාහිකා වුණේ මලීෂා ෆොන්සේකා. මලීෂා ආයුබෝවන්. ඒ වගේ මේ තරඟාවලියේ ෆස්ට් රන්නර් අප් විදිහට තේරීපත් වුණු තරුකි පෙරේරාත් අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන් තරුකි. ඒත් එක්කම තමයි මේ තරඟාවලිය සාර්ථක කරගන්න ඔෆිෂියල් බියුටිෂියන් විදිහට එකතු වුණු නිත්මි ෆේෂලා. බොහොම ආදරෙන් ඔයාවත් පිළිගන්නවා. ආයුබෝවන්. හොඳයි. ඉතින් මුලින්ම මම කැමති ඔබේ දිහාවට හැරෙන්න. මොකද නුගසේවනත් එක්ක මීට පෙරත් එකතු වුණු කෙනෙක් ඔබ දැන් ඉතාලියට යන එන ගමන් ඉන්නේ. ඉතින් ඉතාලියත් එක්කත් ලංකාවත් එක්කත් මේ අංශයේ සම්බන්ධකම් බොහොමයක් එක්ක අපේ තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ අවස්ථා ගණනාවක් එකතු කරන්න ලබා දෙන්න උත්සුක වෙන කෙනෙක් ඔබ. මුලින්ම කියන්නකො දැන් Miss and Mrs Beauty Queen Sri Lanka මේ තරඟාවලිය කොහොමද සංවිධානය වෙන්නේ? දැන් ලංකාවේ තරඟයක් සංවිධානය කරනකොට වඩා ටිකක් අපහසු බාරදූර වගකීමක් මේක නේද? ඔව් ඇත්තටම මේකේ නැෂනල් ඩිරෙක්ටර් විදිහට වැඩ කරේ ඉමායා ලියනගේ. ඉමායා ලියනගේ කියන්නේ මිස් අර්ත් ශ්‍රී ලංකා ඒ කියන්නේ 2014 දී 15 දී මේකේ වින් කරපු මේ නිරූපිකාවක්. එතකොට ඇය දැන් ජීවත් වෙන්නේ ඉතාලියේ. ඉතින් එයා තමයි මේක මූලිකත්වය අරගෙන ප්‍රධානත්වය අරගෙන ඉතාලියේදී මේ වැඩ කටයුත්ත සූදානම් කරේ ඕගනයිස් කරේ. ඉතින් අපිට ආරාධනා ලැබුණා. ඒ වගේම අපේ සහයෝගයත් එක්කම ඒ වගේම ඉතාලියේ බොහෝ දෙනෙක්ගේ සහයෝගයට ලැබුණ මේ සාර්ථක කරගන්න මේ වර්ෂයේ සැප්තැම්බර් 7 තමයි පැජන්ට් එක ග්‍රෑන්ඩ් ෆිනාලේ එක තිබුණේ. ඉතින් ලංකාවෙන් අපි ලාංකිකයන් විදිහට ඉවෙන්ට් එකට අපි සහභාගී වුණා. ලංකාවෙන් චන්දිමාල් ජයසිංහ, ඒ වගේම ඉෂාදි අමන්දා, මාධව ජයසිංහ, ඒ සියලු දෙනාත් සමගම අපි ඉවෙන්ට් එක සාර්ථකත්වයට ගෙන යන්න ඉමායට ගොඩාක් උදව් කරා. හොඳයි. ඒ වගේම දැන් මේ තරඟාවලියේ මෙවර කිරුළු පැලඳි මලීෂා. ඉතින් මලීෂා අනිවාර්යෙන් ගොඩක් සතුටු ඇති. ඒක 아무තෙන් අහන්න දෙයක් නෑ. මූණෙම පේනවා. මුලින්ම කියන්නකෝ ඉතින් ඇයි මේ වගේ තරඟයකට සහභාගී වෙන්න ඕනේ කියලා හිතුනේ? සහභාගී වෙන්න ඕනේ කියලා හිතුනේ මම පොඩි කාලේ ඉඳන්ම පැජන්ට් වලට ආසයි. මේකප් බියුටි පැත්තට ගොඩාක් මම ආසයි. ඉතින් ඇත්තටම මේකට හැබැයි යොමු වුණේ මගේ අම්මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. එයාලා කිව්වා මේක try කරලා බලන්න කියලා. ඉතින් මමත් participate මලීෂා ඉපදෙන්නේ නැති ඉතාලියේදී. ඉතාලියේ. ඔව්. හැබැයි සිංහල හොඳටම කතා කරන්න පුළුවන්. මම ලංකාවේ හිටිය අවුරුදු 6ක් විතර ස්කූල් පටන් ගත්තේ ලංකාවේ. ඊට පස්සේ තමයි ඉටලි ගියේ. හරි. ඊට පස්සේ තරුකි දැන් තරුකි කියන්නකො දැන් මේ වගේ තරඟාවලියක් ලංකාවේ අය වෙනුවෙන් විශේෂයෙන්ම ඔයා වගේ දැන් ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකේය යුවතියන් වෙනුවෙන් මේ වගේ තරඟාවලියක් සංවිධානය වීම කොච්චර වටිනවද? ඇත්තටම ගොඩාක් වටිනවා. මොකද ලංකාවේ වගේ නෙවෙයි ඉතාලිය කියන්නේ ගොඩක් හොඳ පැජන්ට්ස් හොයාගන්න ඇත්තටම මාරම අමාරුයි. ඉතින් මටත් මේ පැජන්ට් එක ගැන දැනගන්න හම්බුනේ වගේ මලීෂා වගේ අම්මගේ යාළුවෙක්ගෙන්. ඉතින් එයා කිව්වා මට ජොයින් වෙලා බලන්න කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ මම කරපු හොඳම ඩිසිෂන් එකක් කියලා හිතනවා. ඉතින් මේ පැජන්ට් එක ඇත්තටම ගොඩාක් ලස්සන පැජන්ට් එකක්. මම හිතන්නේ මට ගොඩාක් උදව් වෙච්ච පැජන්ට් එකක්. ඉතින් ඒක හින්දා ඉතින් මම ගොඩාක් හිතනවා මාරම යූස්ෆුල් වෙන පැජන්ට් එකක්.
හොඳයි දැන් ඒ වගේම තමයි මේ තරඟාවලියේ ඔෆිෂියල් බියුටි පාර්ට්නර් නෙත්මි පේෂලා නෙත්මිගේ කාර්යභාරය මොන වගේ දුන්නේ මේ තරඟාවලියේ දැන් බොහොම ලස්සන යුවතියන් ගොඩක් තව ලස්සන කරන්න ඔයාට වගකීම ලැබුණා නේද? ඔව් මම ඇත්තටම මේ පැජන්ට් එකට සහභාගී වෙන්නේ එතකොට ඔෆිෂියල් මේකප් ආටිස්ට් විදිහට. ඇත්තටම තරුකී මලීෂායි ලංකාවට ආව දවසේ ඉඳන් අපිට තිබිච්ච හැම ප්‍රෝග්‍රෑම් එකක්ම එතකොට ඊට අමතරව අපි යාළගේ ලස්සන බ්‍රයිඩල් ෂූට්ස් 3ක් ගියා. ඒ තුනේදීම මෙයාලව තව ලස්සන කරන්න මට අවස්ථාව ලැබුණා. ඇත්තටම සතුටුයි මට මෙයාලා එක්ක කටයුතු කරන්න ලැබිච්ච එක ගැන. හොඳයි මලීෂා දැන් එළඹෙන වසරේදී ඒෂියා පැසිෆික් තරඟාවලියට සහභාගී වෙන්න සූදානම් ඉන්නව නේද? කොහොමද ඒ සූදානම දැන් මේ දවස්වල පටන් මේ වෙනුවෙන් වැඩ කටයුතු කරනවද? අපි ක්‍රවුන් ෂූට් එකක් කරා ලංකාවට ඇවිල්ලා අනිත් ෂූට් අතරතුර. ඉතින් දැනට මම ෆෝකස් කරන්නේ මේ තියෙන ෂූටිං ප්‍රෝග්‍රෑම්ස් වලට. ඒ වුණත් ගොඩාක් ඒෂියා පැසිෆික් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකටත් සූදානම් ඉන්නවා. හොඳයි දැන් ඉනෝෂා නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට අර මම කලින් කිව්වත් වගේ මේක ලොකු වගකීමක් නේ ඇත්තටම. දැන් මේ වගේ තරඟාවලි හරහා ඔයා හිතන විදිහට දැන් මේ තරුණයන්ට ලැබෙන අවස්ථාවන් මොන වගේද සහ දැන් විශේෂයෙන්ම ලංකාව තවත් රටක රිප්‍රසන්ට් කරන්න තෝන්ට අවස්ථාවක් හිමිවෙනවා සහ තවත් බොහෝ දේවල් විශේෂයෙන්ම සමාජ සේවා වැඩ කටයුතු වලට උනත් නේද ඒ දේවල් වලට යොමු වෙන්නත් බොහොම වටිනා කෙන අවස්ථාවක්. ඔබ දකින්නේ කොහොමද මේ වගේ පැජන්ට් එකකින් අපේ තරුණයන්ට තියෙන අත්දැකීම මොන වගේද? ඔහු ඇත්තටම මෙතනදී විශේෂයක් දක්වන්නේ මේගොල්ලෝ යුරෝපයේ ජීවත් වෙන පිරිසක්. එතකොට යුරෝපයේ ජීවත් වුණාට ශ්‍රී ලාංකිකයන්. එතකොට අපිට ලංකාවේ නම් අපිට ගොඩාක් පැජන්ට් අපි දකිනවා ඕගනයිස් වෙනවා. ඒවා පහසුවෙන් කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඉතාලියේදී මේ පැජන්ට් එක ඕගනයිස් වෙද්දි ගොඩාක් බාධා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ දැන් මං ඉමායා එක්ක ගොඩක් කතා කරද්දි මං ලංකාවේ ඉන්නේ ඉමායා ඉතාලි වල ඉන්නේ. එතකොට මගෙන් ලංකාවේ ඉඳන් එයාට වෙන්න ඕන හැම සපෝට් එකක්ම මම එයාට මෙහි ඉඳන් කරනවා. එතකොට ඒත් එක්කම අපි ඉතාලි වලට ගිහිල්ලා ඒ පැජන්ට් එක කියන්නේ ග්‍රෑන්ඩ් ෆිනාලේ එක දවසේදී ඇත්තටම අපිට ඉතාලිද කියලා හිතා ගන්න බැරි තරමට ශ්‍රී ලාංකිකයන් විදිහට අනිවාර්යයෙන්ම එතනදී ඇත්තටම දැක්ක අපිට ලැබිච්ච ෆීලින් එක ඇවිල්ලා මේ ලංකාවේ අර ගෞරවය ඒ වගේම යුරෝප් රටක වුණාට සංස්කෘතිය ආරක්ෂා වෙන විදිහට එතන තිබ්බ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම හරිම ලස්සනට ඕගනයිස් වෙලා තිබ්බා. ඇඳුම් නිර්මාණය වුණත් අපේ ශ්‍රී ලාංකීය විදිහටත් එදා සිද්ධ වෙලා තිබුණා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඇත්තටම මේ ලංකාවේ සමහර පැජන්ට් වලටත් වැඩිය මම දැක්ක දෙයක් තමයි ලාංකික අනන්‍යතාවය එතනදී ගොඩක් මම දැක්කා. ගොඩක් උඩ රට විදිහට එතකොට නැටුම් කණ්ඩායම් එයාට ගොඩාක් එහෙන් හැම කෙනෙක්ම සපෝට් කරලා තිබ්බා. එතකොට මම දකින එක දෙයක් තමයි යුරෝපේ වුණාට ඒගොල්ලෝ ලාංකික දේ ආරක්ෂා කරගන්න ගොඩාක් උත්සාහ කරනවා. එයාලට ගොඩක් වටිනවා. මං හිතන්නේ අපේ ලංකාවේදී අපිට සමහර දේවල් ගැන අගයක් නොතිබුණත් ඒගොල්ලෝ යුරෝපේ ඉද්දී ඒ ගැන ගොඩක් එයාලා අගය කිරීමක් ලබනවා කියලා මං දැක්කා ඒ ඉවෙන්ට් එකේදී. මලීෂා දැන් තවත් තරඟාවලි මිනි පැජන්ට්ස් කීපයකිනුත් ජයග්‍රහණ ලැබුවා නේද? අපි ඒ ගැනත් මතක් කරමු. මම ටයිටල් 3ක් දෙන්නා. Miss Personality, Miss Beautiful Hair and Miss Lighthouse Queen. හොඳයි තරුකි දැන් කියන්නකො තරුණියක් විදිහට දැන් මේ වගේ පැජන්ට් එකකින් වින් කරන්න අපි දන්න දෙයක් සුන්දරත්වය විතරක්ම තිබුණාට මදි නේද? හැකියාව තියෙන්න ඕනේ, බුද්ධිය. දැන් මේ බොහෝ දේවල් එක්කනේ ගොඩක් වෙලාවට පැජන්ට් එකකින් වින් කරන්න පුළුවන්. දැන් මේ පැජන්ට් එකේ ඔයා දකින විශේෂත්වය මොකද්ද සහ ඔයා දකින විදිහට තරුණියකගේ සුන්දරත්වයට එහා ගිය තව මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ මේ වගේ දෙයකින් ජයග්‍රහණය කරන්න? ඔව් ඇත්තටම මේ පැජන්ට් එක අතරමැද මම කියන්නේ ගොඩක් දේවල් මේ පැජන්ට් එක මේ ෆස්ට් පැජන්ට් එක නිසා ගොඩක් දේවල් අලුත් දේවල් දැක්කා. බියුටි ක්වීන් කෙනෙක් විදිහට මම හිතන්නේ පර්සනැලිටි එක ගොඩාක් වැදගත් වෙනවා සහ කියන්නේ පැජන්ට් එක අතරතුර එහෙම නැත්නම් යාගේ බිහේවියර් එක එයා කොහොමද ඒ පැජන්ට් එක අතරතුර කොහොමද එයාව ගෙනියන්නේ. ඉතින් අර ඒ හැමදේම මම ගොඩක් දැක්කා. ඉතින් මම හිතනවා මේ හැමෝම දකින්න ඇති කියලා මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මම හිතන්නේ මලිෂත් එයා ක්‍රවුන් කියන්නේ ෆස්ට් ප්ලේස් දින්නේ මම හිතන්නේ යාගේ ලස්සන පර්සනැලිටි එක හින්දා මාරම ලස්සනයි. ඉතින් මම හිතනවා she deserves the best.
දැන් මිනි පැජන්ට්ස් එක කොහොමද තරුකගේ අත්දැකීම්? ඒ අත්දැකීම් ලැබෙන විදිහ? මිනි පැජන්ස් එක මම දින මිනි පැජන්ට් එක මිස් ෆොටෝජෙනික් මිනි පැජන්ට් එක. ඉතින් මං හිතනවා මමත් ඒ මිනි පැජන්ට් එක ඩිසර්ව් කරා කියලා. ඉතින් ඒක ඉතින් මට ගොඩක් සතුටුයි. මම හිතන්නේ තරුණියක් විදිහට තවත් තරුණියක් අගය කිරීම එක හරිම වටිනා කියන කාරණාවක්. විශේෂයෙන්ම මේ වගේ තරංගාවලියකදී අනිවාර්යයෙන්ම ඒකත් තියෙන්නම ඕනේ කාරණාවක්. දැන් මම ආයෙමත් කැමති නෙත්මි දිහාවට හැරෙන. නෙත්මි දැන් සුන්දර තරුණියෝ කීප දෙනෙක් නෙමේ අතරම හරිම ලස්සනයි හැම දෙයකින්ම පරිපූර්ණයි. එතකොට දැන් මේ අයත් එක්ක වැඩ කරනකොට ඔයාට ලැබුණ අත්දැකීම් කොහොමද? මොකද මෙයාලා ලංකාවේ පදිංචි අය නෙමෙයි, ඉතාලියේ පදිංචි අය නේද? එතකොට මෙයාලා යුරෝප් කල්චර් එකට ගොඩක් හුරු අයනේ. ඒ වුණාට මෙහෙ ආවම ඒ කියන්නේ එයාලගේ සපෝට් එක මාරු විදියට තිබුණා මට. ඒ කියන්නේ මේකප් එකක් අපි කරන්න ගත්තත් එයාලගේ අයිඩියාස් එක තමයි මම එයාලට කරේ. ඉතින් ඒ අතින් මාරුම සපෝටිව් තරුකීත් මලීෂාත්. ඒ අතර මට ගොඩක් ලේසි වුණා මේගොල්ලොත් එක්ක වැඩ කරන්න. එහෙම තමයි ඉතින්. හරි අපි අයමත් කතා කරමු ඉනෝෂ. දැන් ඉමාය ලියනගේ ගැනත් අපි බොහොම ආදරෙන් මේ මොහොතේදී මතක් කරනවා. මොකද ඇය තමයි මේ සියලු සංවිධාන කටයුතු සිදු කරන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ වගේ පැජන්ට් එකකදී අනිත් ලංකාවේ ඉන්න පිරිසකින්, ඒ කියන්නේ ඉතාලියේ ජීවත් වෙන අනිකුත් ලාංකීය පිරිසකින් ලැබෙන සහයෝගය මොන වගේද? ඇත්තටම මම ඒක දැක්කා. මොකද ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට වුණත් ඒගොල්ලෝ මුළු දවසක්ම රැයක් එළි වෙනකම් මේ හැම කෙනෙක්ගේම සපෝට් එක තිබුණා. මොකද ලංකාවේ වගේ ලොකු පිරිසක් නැහැනේ. ඉතින් ඉතාලියේ ජීවත් වෙන ඔවුන්ට ඉතින් ඉමායට ගොඩාක් සපෝට් එක හම්බ වුණා හැම පැත්තකින්ම. ඉතින් ඒ වගේම අපිත් ලංකාවේ ඉඳන් එයාට මේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩාක් පිරිසක් එයාට සපෝට් එක දෙනවා. ඊළඟ පැජන්ට් එක මේ මැයිවලදී ඕගනයිස් වෙනවා. ඉතින් ඒ පැජන්ට් එකට අවශ්‍ය කරන සියලු කටයුතු දැනටමත් අපි සූදානම් කරනවා. ඉතින් මේ ෆස්ට් පැජන්ට් එක ඉමායාගේ අපි දැන් සෙකන්ඩ් පැජන්ට් එක ඇත්තටම ඉතාම සාර්ථකව අපිට කරගන්න හැකියාව ලැබෙනවා. මොකද ඉතාලියේ වෙසෙන ලාංකිකයත් එතකොට ලංකාවේ ඉන්න කට්ටියත් ලොකු සපෝට් එකක් ඉමායාට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. හොඳයි මලීෂා, මොනවද අනාගත බලාපොරොත්තු? දැන් මේ ලැබුණු ක්‍රවුන් එකත් එක්ක ලොකු වගකීමකුත් ලැබිලා තියෙනව නේද? අනිවාර්යෙන්ම අනාගත බලාපොරොත්තු දැන්ට ඇත්තටම ෆෝකස් කරන්න අපි ඉස්සලා කිව්වා වගේ ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට. ඇත්තටම ඊට පස්සේ ඉතින් මම කැමති තාම අධ්‍යාපනය ලැබෙනවනේ නේද? අපි ඒ ගැනත් කියමු. ඔව්. මම third year high school යන්නේ. ඇත්තටම පැජන්ට් එකක් කරන අතරතුර ස්කූල් මැනේජ් කරන එකත් ලේසි දෙයක් නෙමෙයි. ඒ වුණත් ඔර්ගනයිසේෂන් ඩිසිප්ලින් එක ඒකත් ඇත්තටම කරගන්න පුළුවන්. ඉතින් මම ස්ටඩීස් කන්ටිනියු කරනවා අනිවාර්යෙන්ම. ඒකත් එක්කම මේ ෆීල්ඩ් එකෙත් ඉස්සරහට යන්න මම ගොඩක් කැමතියි. තරුකගේ අනාගත බලාපොරොත්තු මොනවද සහ මේ දැනට මොනවද කරන්නේ? ඇත්තටම දැන්ට මං ඉගෙන ගිහින් මයි ස්කෝලේ කටයුතු ටික ඔක්කොම කරගෙන යනවා. ඒ අතරතුරත් මම ගොඩක් ආස කරන පැත්තක් තමයි බියුටි ඇන්ඩ් ෆැෂන් කියන්නේ. ඉතින් මගේ අනාගත බලාපොරොත්තුව හොඳ ටැලන්ටඩ් මේකප් ආටිස්ට් කෙනෙක් සහ මොඩල් කෙනෙක් වෙන්න. ඉතින් මම හිතනවා මේ chance එක මට ලොකු ඔපචුනිටි එකක් දුන්නා. ඒ සෙක්ටර්ස් දෙකෙන්ම ගොඩක් හොඳින් ඉස්සරහට යන්න. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔව් හරි. නෙත්මි දැන් ඊළඟ තරඟය පැවැත්වෙනවා. ලබන අවුරුද්දේ මැයි මාසේ. කොහොමද ඒ වෙනුවෙන් සූදානම ඔයාගේ? ඇත්තටම කිව්වොත් අපේ ඉනෝෂ මැඩම් තමයි සම්බන්ධව ලොකුවටම ගැන. එහෙට ගිහින් ආයේ වැඩ කටයුතුත් මෙහෙත් බැලන්ස් කරගෙන යන්නේ මාය මිසුත් ඇතුළුව. ඉතින් මගේ පැත්තෙන් උපරිම සපෝට් එක ඊළඟ විනර්ස්ලටත් මම දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් මාත් ඒකට රෙඩි වෙන ගමන් ඉන්නවා. හොඳයි. ඉතින් Miss and Mrs Beauty Queen Sri Lanka in Italy. ඉතාලියේ අපේ ලාංකීය තරුණියන් වෙනුවෙන් පැවැත්වුණු හරිම සුන්දර අවස්ථාවක්. බොහොම සුන්දර පැජන්ට් එකක්. ඉතින් මේ පැජන්ට් එකේ ජයග්‍රාහිකාවන් එක්ක තමයි අපි මේ කතා බහ ඔබට රැගෙන ආවේ. ඉතින් එළඹෙන වසරේදී ඔබටත් අවස්ථාවක් තියෙනවා. ඔබත් ඉතාලියේ ජීවත් වෙන සුන්දර යුවතියක් නම් ඔන්න බොහොම වටිනා කියන අවස්ථාවක් ඔබටත් තියෙනවා එළඹෙන වසරේ මැයි මාසයේදී. එහෙමනම් බොහොම
ස්තුතිවන්ත වෙනවා අද මේ කතා බහ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණේ. Miss and Mrs Beauty Queen Sri Lanka in Italy director ඒ වගේම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් අය ඉනෝෂා සඳමාල ඒ වගේම Miss Beauty Queen Sri Lanka in Italy මෙවර ජයග්‍රාහිකාව මලිෂා ෆොන්සේකා ඒ වගේම first runner up තාරුකි පෙරේරා ඒ වගේම official beautician නෙත්මි පේශලා බොහොම ස්තුතියි ඔය සියලු දෙනාට ඒ වගේම මලිෂා ඒ වගේම තාරුකි සියලු අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිටු වෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අයමත් ක්‍රවුන් එකක් මලිෂාගෙන් දෙදෙනාගෙන්ම හරි එහෙමනම් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට අයබෝවන් හොඳයි එහෙමනම් මේ විශේෂාංගයත් එක්ක අද නුගසෙවණෙන් අපි සමුගෙන යන්නයි සූදානම. ඊට පෙර ආතුව පුංචි පතක් කිරීමක් ඔබට තියෙනවා. ඒ තමයි බොන්සයි ප්‍රදර්ශනයේ සහ පුහුණු වැඩමුළුවක් පැවැත්වෙනවා. මේ අංශය වෙනුවෙන් උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් නොවැම්බර් මාසයේ 22 වෙනිදා. ඉතින් මෙදා දවසේදී බොන්සයි පිළිබඳව දැනුවත් කිරීම ඒ වගේම නවකයන් සඳහාත් පුහුණු වැඩසටහන් පැවැත්වෙනවා. පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ගම්පහ නගර ශාලාවේදී. ඉතින් මේ තිරේ දිස්සන දුරකථන අංකයට කතා කරලා ඔබට අවස්ථාව තියෙනවා වැඩිදුර විස්තර දැනගන්න. ඒ වගේම ද බොන්සයි සොසයිටි වෙතින් තමයි මේ පාඨමාලා මෙහෙයවීම සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි ආරාධනා කරන ඔබටත් බොන්සයි ප්‍රදර්ශනයට පැමිණෙන්න කියලා. ඔබත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙක් නම් නොවැම්බර් මාසේ 22 වෙනිදාට. හොඳයි එහෙමනම් අඟහරුවාදා නුගසෙවණෙන් සමුගන්නයි අපේ සූදානම නැවතත් හෙට උදෑසන 8ට අපි ආරාධනා කරන ඔබට එකතු වෙන්න කියලා බදාදා නුගසෙවණත් එක්ක. අයබෝයි.